සාදරයෙන් පිළිගන්නවා ඩාර්ක් ස්ටෝරීස් නරඹන මගේ හිතවත් යාළුවෝ හැමෝම. අද මම ඔයාලට අරන් එන්නේ සාමාන්‍ය කතාවකට වඩා ටිකක් වෙනස්. සෑහෙන කුතුහලයක් තියෙන ඇඟ කිලිපොලා යන අත්දැකීමක්. මේ කතාව අහලා ඉවර වෙද්දි ඔයාලට හිතෙයි අපි නොදන්නා ලෝකයක තව කොච්චර දේවල් සැඟවිලා තියෙනවද කියලා. එහෙනම් සූදානම් වෙන්න මේ භීෂණාත්මක ගමනට. කාලය හරියට රෝදයක් වගේ. සමහර දවස්වලට ඒ රෝදය කැරකෙන්නේ හරිම හිමින්. මම කසුන්. නගරේ පෞද්ගලික ආයතනයක වැඩ කරන සාමාන්‍ය තරුණෙක්. මම පදිංචි වෙලා ඉන්නේ නගරේ ඉඳන් සෑහෙන ඈතින් පිහිටි දියුල්ගම කියන පිටිසර ගමක. හැමදාම මම හවස 6 බස් එකේ ගෙදර යනවා. ඒත් එදා මගේ වැඩ ටිකක් වැඩි වුණා. වැඩ ඉවර වෙලා මම බස් නැවතුමට එද්දි වෙලාව රෑ 10 පහු වෙලා. මුළු නගරයම පාළු වෙලා. වීදි ලාම්පු වල කහපාට එළිය ඇස්සේ හෙවණැලි විතරක් එහා මෙහා යනවා. මම බලාගෙන හිටියා අන්තිම බස් එක එනකන්. විනාඩි 30ක් විතර ගියා පාරේ වාහනයක් තියා බල්ලෙක්වත් පේන්න හිටියේ නැහැ. හීතල හුළඟක් හමන්න ගත්තා. මම මගේ අත්ඔරලෝසුව බලුවා. රෑ 11යි. එතකොටම මම දැක්කා ඈතින් එන බස් එකක එළියක්. මම හිතුවේ ඒක මගේ ගමට යන බස් එක කියලා. ඒත් ඒ බස් එක මගේ ඉස්සරහින් නොනතුන්වාම වේගයෙන් නැදිලා ගියා. ඒකේ ඇතුලේ එකම එක මගියෙක්වත් හිටියේ නැහැ. බස් එකේ කොන්දොස්තර මහත්තයා මගේ දිහා බැලුවේ හරියට දැන් ඉතින් වැඩක් නැහැ කියන බැල්මකින්. ඔව් මට අන්තිම බස් එකත් මග හැරුණා. දැන් මට තියෙන්නේ විකල්ප දෙකයි. එක්ක මේ පඩික වේදිකාවේ නිදා ගන්න ඕනේ. නැත්නම් සැතපුම් 8ක් විතර දුර පාළු පාරේ පයින්ම යන්න ඕනේ. මම තීරණය කළා පයින් යන්න. මම දන්නේ නැහැ ඒ තීරණය මගේ ජීවිතේ බිහිසුණුම තීරණය වෙයි කියලා. මම හිමින් නගර සීමාවෙන් එළියට ආවා. නගරය ඉවර වෙලා ගමට යන පාර පටන් ගන්නේ ලොක්කු කැලාවක් අස්සෙන්. පාර දෙපැත්තේ තියෙන උස රබර් ගස් හඳ එළිය වැහිලා කළු පාටට පේනවා. මගේ ෆෝන් එකේ ටෝච් එක විතරයි මට තිබුණ එකම සරණ. මම සැතපුම් 2ක් විතර ආවා. හිටපු ගමන් මට දැනුණා කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ. මම නතර වෙලා පස්ස හැරිලා බැලුවා. කවුරුවත් නැහැ. හැබැයි මම පියවරක් තියද්දි තවත් පියවරක සද්දයක් මට ඇහුණා. මම මගේ ගමන වේගවත් කළා. එතකොටම මම දැක්කා ඈතින් පාර අයිනේ තියෙන බස් හෝල්ට් එකක කවුරු හරි ඉන්නවා. ඒ පරණ ලෑලි වලින් හදපු බස් හෝල්ට් එකක්. ඒකේ එළියක් තිබුණේ නැහැ. මම බයෙන් ඒ දිහාට ලං වුණා. එතන හිටියේ තරුණ ගැහැණු ළමෙක්. ඈ ඇඳලා හිටියේ සුදු පාට දිග ගවුමක්. ඇයිගේ කුණ්ඩේ ඉන ළඟට විතර දිගයි. ඇය හරිම ලස්සනයි. ඒත් ඇයිගේ මුහුණේ තිබුණේ අමුතුම මැලවුණු ගටියක්. ඇය තනියම බස් හෝල්ට් එකේ බංකුවේ වාඩි වෙලා බිම බලාගෙන හිටියා. මම හිමින් ඇහුවා නංගි කියලා. ඇය හිස ඔසවා මගේ දිහා බැලුවා. ඇයිගේ ඇස් හරිම දීප්තිමත්. මටත් අන්තිම බස් එක මිස් වුණා අයියේ කියලා ඇය හරිම මෘදු කටහඬකින් කිව්වා. ඒ කටහඬ ඇහෙද්දි මගේ ඇඟි මයිල් කෙලින් වුණා වගේ දැනුණා. මම ඇහුවා ඔයා කොහෙටද යන්නේ කියලා. ඇය කිව්වා මමත් යන්නේ දියුල්ගමට. අපි දෙන්නම පයින් යමුද කියලා. මම ඒකට එකග වුණා. මට තනියම යනවට වඩා කවුරු හරි ඉන්න එක ලොකු හයියක් කියලා හිතුණා. අපි දෙන්න නිශ්ශබ්දව පාර දිගේ ඇවිදගෙන ගියා. මම ඈගෙන් ගොඩක් දේවල් ඇහුවා. ඈ කිව්වා ඈගේ නම නිම්නා කියලා. ඈ ගමේ ඉස්කෝලේ උගන්වන්න ආපු අලුත් ටීචර් කෙනෙක්ලු. හැබැයි මම දන්න විදිහට අපේ ගමේ ඉස්කෝලේ අලුත් ටීචර් කෙනෙක් ආවේ නැහැ. අපි ඇවිදගෙන යද්දි මම අමුතු දේවල් කිහිපයක් දැක්කා. පාරායිනේ හිටපු බල්ලෝ අපිව දකිද්දි බුරන්නේ නැතුව වල්ගය පටලවාගෙන කෑ ගහමින් දෙව්වා. ඒ වගේම හඳේලිය පාරට වැටිලා තියෙද්දි මගේ හැවණැල්ල පාරේ පැහැදිලිව පෙනුණා. ඒත් නිම්නගේ හැවණැල්ල කොහෙවත් පේන්න තිබුණේ නැහැ. මම හිතුවා ඒක මගේ හිතේ බය නිසා දකින්න දෙයක් කියලා. අපි පාලමක් ළඟට ආවා. මේ පාලම ළඟ තමයි මීට අවුරුදු 5කට කලින් බිහිසුණු බස් අනතුරක් වුණේ. නිම්න එකපාරටම නතර වුණා. ඈ කිව්වා
මේ පාලම හරිම ලස්සනයි නේද අයියේ? හැබැයි මේකේ අට වතුර හරිම හීතලයි කියලා. මම ඇයගේ අත දිහා බැලුවා. ඇයගේ අත හරියට අයිස් කෑල්ලක් වගේ සුදු වෙලා. මම බයෙන් ඇහුවා, "නිම්න ඔයාට හීතල නැද්ද?" කියලා. ඇය hina වුණා. ඒ hinaව මගේ හදවත නතර කරන්න තරම් බිහිසුණයි. "මීට වඩා හීතලක් මම විඳලා තියෙනවා අයියේ" කියලා ඇය පිළිතුරු දුන්නා. අපි අපේ ගමට ලං වුණා. පාරේ වංගුවක් ගාව තියෙන ලොකු නුග ගහ ළඟට ආවම නිම්න නතර වුණා. ඈ කිව්වා, "අයියේ, මගේ දෙදර තියෙන්නේ මේ කැලා පාරේ ඇතුළට වෙන්න. ඔයාට ගොඩාක් ස්තුතියි මාව එක්කන් ආවට" කියලා. මම ඇයට සමු දීලා ඉදිරියට යන්න හැදුවා. හැබැයි මට එකපාරටම මතක් වුණා මගේ ෆෝන් එකේ charge එක ඉවර වෙන්න ළඟයි කියලා. මම හිතුවා ඇයගෙන් පාරේ ඉතුරු ටිකට පත්තු කරන්න ගිනි පෙට්ටියක්වත් තියෙනවද කියලා අහන්න. මම පස්ස හැරිලා බැලුවා. නිම්න පේන්න හිටියේ නැහැ. තත්පර ගණනකින් ඇය අතුරුදන් වෙලා. මම කලබල වෙලා නුග ගහ ළඟට ගියා. එතන තිබුණේ කුඩා පින්තූරයක් ගහතු ස්මාරකයක්. මම මගේ ෆෝන් එකේ එළියේ ඒකට ඇල්ලුවා. මගේ මුළු ඇඟම පණ නැති වුණා. ඒ ස්මාරකයේ තිබුණේ නිම්නගේ පින්තූරය. ඒ පින්තූරේ යටින් ලියලා තිබුණා අකාලේ සමුගත් නිම්න කුමාරි 2019 බස්සනතුරින් මියගිය අපේ ආදරණීය ගුරුතුමිය කියලා. ඇය ඇඳගෙන හිටපු සුදු ගවුම ඒ පින්තූරයේ තිබුණා. එතකොටම මට මගේ පිටිපස්සෙන් හීතල හුස්මක සද්දයක් ඇහුණා. මම හෙමින් හැරිලා බැලුවා. නිම්න මගේ පිටුපසින් හිටගෙන ඉන්නවා. හැබැයි දැන් ඇයගේ මුහුණේ තිබුණු ලස්සන නැහැ. ඇයගේ ඇස් වලින් ලේ ගලනවා. ඇයගේ සුදු ගවුම මඩ සහ ලේ වලින් වැහිලා. ඇය හරිම බිහිසුණු හඬකින් කිව්වා, "අයියේ, අන්තිම බස් එක කවදාවත් එන්නේ නැහැ. ඒක පාලමින් පල්ලට වැටුණා" කියලා. මම එතනම සිහිය නැති වෙලා වැටිලා හිටියා. පහුවදා උදේ මාව හම්බ වුණේ ගමේ අය පන්සල් යන අතරතුර. මම ඔවුන්ට වුණු දේ කිව්වම ඔවුන් මාව එක්කන් ගියේ පාලම ළඟට. ඔවුන් කිව්වා නිම්න ටීචර් මරුනේ හරියටම මම මේ කියන දවසේ රෑ 11ට කියලා. එදා ඉඳන් හැම අවුරුද්දකම ඒ දවසට අන්තිම බස් එක මිස් වෙන තරුණයන්ට නිම්න හම්බ වෙනවා කියලා ගම්මු අතර විශ්වාසයක් තියෙනවා. හැබැයි හැමෝටම මම වගේ බේරෙන්න ලැබෙන්නේ නැහැ. අදටත් මම රෑ 10 පහ වුණාම නගරේ තනියම ඉන්න බයයි. ඒත් එක්කම මට හිතෙනවා එදා නිම්න මාව මරන්න හැදුවේ ඇයි කියලා. සමහර විට ඇයට ඕන උනේ ඇයගේ තනිකම මකා ගන්න කවුරු හරි එක්ක ටික දුරක් ඇවිදගෙන යන්න විතරක් වෙන්න ඇති. ඔයාලත් කවදා හරි රෑ අන්තිම බස් එක මිස් වෙලා පාළු පාරක පයින් යනවා නම් පස්ස හැරිලා බලන්න එපා. සමහර විට ඔයාලගේ පස්සෙනුත් සුදු ගවුමක් ඇඳගත්ත හෙවණැල්ලක් නැති රූපයක් ඇවිදගෙන එනවා ඇති. මේ කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලටත් මේ වගේ අත්දැකීම් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. Dark Stories අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අලුත් කතාවකින් නැවත හමු වෙමු. එතකම් පරිස්සමින් ඉන්න.